හලෝ යාළුවනේ කොහොමද ඉතින් මං වීඩියෝ ටික දැක්කා ඩුබයි පැත්තට වෙන්න ශ්‍රී ලංකාවේ කියලා දූපතක් තියෙනවා. අපි ගිහලා බලමු ඒක ඇත්තද කියලා. මුලින්ම Google Map එකේ ඔයාලා ඩුබයි කියන රට ළඟට යන්න සර්ච් කරලා උනත් යන්න පුළුවන්. එහෙම ගිහලා අතන ඩුබයි කියලා නම් පෙන්නන තැනම තියෙනවා දූපත් ටික. එතන තව ටිකක් zoom කරගෙන යද්දී ඔයාලට පේනවා ඇති ශ්‍රී ලංකා කියලා පෙන්නනව නම වැටිලා. එතන මං හිතන්නේ ආදර්ශ විදියට ඒ දූපත් වලට එක එක රටවල නම් තමයි දාලා තියෙන්නේ. ඔයාලට ඔය ඊතලයකින් පේන්නේ ශ්‍රී ලංකාව මම රවුම් කරලා පෙන්නන්නම්. ඊට උඩින් ඔයාලට පේනවා ඉන්දියා කියලා. ඊටත් උඩින් ඔයාලට මලයාසියා, ඉන්දියාවට මෙහා පැත්තෙන් ඔයාලට පාකිස්තාන් කියලා පේනවා. එතන ගොඩක් තියෙන්නේ එක එක රටවල්. දැන් ඔයාලට ඔය ඊතලයකින් පේන්නේ ඉන්දියාව කියලා දූපතක්. එතන තව රටවල් ගොඩක නම් දාපු දූපත් ගොඩක් තියෙනවා. ඕමාන්, රුමේනියා, තුර්කි, කුවේට්, ජෝර්දාන්, පාකිස්තාන්, ඉන්දියා, මලයාසියා, නේපාල්, තව ගොඩක් රටවල නම් තමයි තියෙන්නේ. ඉතින් channel එක subscribe කරන්න කියලා මතක් කරගෙනම වීඩියෝ එක අවසන් කරනවා. like එකක් දාන්න අමතක කරන්න එපා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. හැමෝටම ජය වේවා.